වෙනද වගේම අදත් ඔයාව සාදරයෙන් පිළිගන්නවා ඊවිෂන් අකාඩමි YouTube channel එකෙන් අරගෙන එන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් ඔයාලා මේ වෙද්දි 1xbet 888 stars melbet winwin එතකොට මේ වගේ ගොඩක් සයිට් වල account හදාගෙන crash game එක play කරනවා. ඉතින් එතකොට මෙහෙම play කරද්දී ඔයාලා win කරලා වගේම lost වෙලත් තියෙනවා ඇති. ඉතින් ඔයාලට මම මේ වීඩියෝ එකෙන් අරගෙන එන්නේ 99%ක win rate එකක් තියාගෙන play කරන්න පුළුවන් trick එකක් සම්බන්ධයෙන්. ඉතින් එතකොට මේකෙදි ඔයාලා අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ කරුණු කීපයක් තියෙනවා. ඉතින් පළවෙනිම දේ තමයි ඔයාලා අනිවාර්යෙන් 888 stars එකේ account එකක් හදාගන්න ඕනේ. ඉතින් එතකොට 888 stars එකේ account එකක් හදාගන්න ඕනේ කියන ප්‍රධාන හේතුව තමයි 888 stars එකේ මම මේ කියන trick එකට අනුව අපි අනිවාර්යෙන් 4න් close කරන්න ඕනේ. ඉතින් 4න් close කරන්න පුළුවන් හොඳම site එකක් තමයි 888 stars කියන site. ඉතින් මේකේ ඔයාලා තාම account එකක් හදාගන්න නැත්නම් අනිවාර්යෙන් account එකක් හදාගන්න. ඉතින් account එක හදාගන්න වීඩියෝ එකේ link එක මම description එකේ දාලා තියන්නම්. ඔයාලා තාම account එකක් හදාගන්න නැත්නම් හදන්න දන්නේ නැත්නම්. ඉතින් එතකොට මෙහෙම account එක හදාගද්දී අනිවාර්යෙන් ඔයාලා අපේ promo code එක පාවිච්චි කරන්න EA charmic කියන එක. ඉතින් ඒක මම display එකේ දාන්නම්. එතකොට ඔයාලට account එක හදද්දී bonus දිනා ගැනීමේ අවස්ථාව තියෙනවා. ඒක මම description එකේ දාලා තියන්නම්. ඉතින් ඔයාලා ඉස්සල්ලාම කරන්න ඕනේ දේ ඒක account එක හදාගන්න නැත්නම් account එක හදාගන්න. ඊට පස්සේ play කරන්න පුළුවන්. ඉතින් play කරද්දී ඔයාලට ඉස්සල්ලාම ඊට පස්සේ deposit withdrawal ප්‍රශ්නයක් තියෙනවා නම් deposit withdrawal වලට අපිට කතා කරන්න පුළුවන්. අපි deposit withdrawal කරලා දෙනවා. ඉතින් ඒකට අපේ phone number එක display එකේ දාන්නම්. ඉතින් එතකොට ඒක හරහා WhatsApp එකේ message එකක් දාන්න. ඉතින් එතකොට පුළුවන් ඔයාලට අපිත් එක්ක deposit withdrawal කරගෙන යන්න. ගැටලුවක් නැතුව. ඉතින් එතකොට මේකෙදි අපි කරන්නේ 99%ක win rate එකක් තියෙන trick එකක් කියලා දෙන්නේ. ඉතින් එතකොට මේකට අපි අදාළ Excel sheet එකක් දෙනවා ඔයාලට. ඉතින් එතකොට මේ Excel sheet එක ඔයාලට ගන්න පුළුවන් අපේ WhatsApp group එකෙන්. එතකොට ඒකට ඔයාලට කරන්න තියෙන්නේ අපේ WhatsApp group එකේ link එක දාලා තියෙනවා description එකේ. ඉතින් එතකොට ඒක ක්ලික් කරලා ඔයාලා අපේ WhatsApp group එකට join වෙන්න. අපි උදේ හවස වගේ අනිවාර්යෙන් WhatsApp group එකට අපේ link එක දානවා. ඉතින් එතකොට ඔයාලට ඒ Excel sheet එකත් ඒක හරහා ගන්න පුළුවන්. ඉතින් එතකොට මේ කරුණු ටික අනිවාර්යෙන් මතක තියාගන්න. එතකොට මේ ටික මතක තියාගෙන ඔයාලා අපිත් එක්ක මේ වැඩේ කරගෙන ගියොත් එහෙනම් ඔයාලට අනිවාර්යෙන් හොඳ winning chance එකකට යන්න අවස්ථාව තියෙනවා. ඉතින් එතකොට මේකෙදි මම ලොකු බැලන්ස් එකක් දාලා play කරනවා. එතකොට මම round 3ක් වගේ මේකෙදි ඔයාලට play කරලා පෙන්නනවා. ඉතින් එතකොට ඔයාලට ලොකු බැලන්ස් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ මේක play කරන්න. එතකොට ඔයාලට අදාළවම වෙනස් කරගන්න පුළුවන් විදිහට වෙනම හදලා තියෙනවා. ඉතින් ඒකෙන් ඔයාලා වෙනස් කරගෙන ඔයාලට කැමති ගානක් දාලා ඉවරලා play කරන්න පුළුවන්. ඉතින් එතකොට ඊළඟ දේ තමයි ඔයාලා මොනම site එකක play කරන්න ගියත් අනිවාර්යෙන් මතක තියාගන්න 100ට 10ත් 20ත් අතර හොයන්න දවසට ඔයාලගේ තියෙන සම්පූර්ණ බැලන්ස් එකෙන් ඊට වඩා හොයන්න යන්න එපා. ඉතින් මේ ටික ඔයාලා මතක තියාගෙන ගියොත් මේ විදිහට 99%ක win rate එකක් තියාගෙන ඔයාලට හැමදාම වුණත් win කරන්න පුළුවන්. මතක තියාගෙන අනිවාර්යෙන් play කරන්න. ඉතින් ඔයාලා වීඩියෝ එකට යන්න කලින් තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා ඊට හැපැත්තේ තියෙන bell icon එක click කරලා තියාගන්න. එතකොට මේ වගේ වීඩියෝ එකක් දාපුවම ඔයාලට notification එකක් ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අපි තවත් වැඩි කතා නැතුව යමු. crash game එක 99%ක win rate එකේ තියාගෙන play කරන්න කොහොමද කියලා බලන්න. ඉතින් අපි තවත් වැඩි කතා නැතුව හරියට මේක play කරන්නේ කොහොමද කියලා බලමු. ඉතින් එතකොට මම මේකේ Excel sheet එකකට තමයි play කරන්නේ. ඉතින් එතකොට මේ Excel sheet එක මම ඔයාලට අපේ WhatsApp group එකට දාලා තියෙනවා. ඉතින් එතකොට WhatsApp group එකට යන link එක මම මේ වීඩියෝ එකේ යට description එකේ දාලා තියෙනවා. ඉතින් ඒ link එක click කරාට පස්සේ ඔයාලට අපේ WhatsApp group එකට එන්න පුළුවන්. ඒක මම සාමාන්‍ය උදේ හවස වගේ මේක දාන්නම් ඔයාලට download කරගන්න. ඉතින් එතකොට ඒක download කරගන්න. ඉතින් මම මේකේ bet කරන්නේ 1,10,000ක එක round එකක් තමයි play කරන්නේ. ඉතින් එතකොට මේක ඔයාලට පුළුවන් රුපියල් 5800න් වගේ එක round එකක් play කරන්න. ඉතින් එතකොට ඒකෙදි ඔයාලට සාමාන්‍ය win එකක් එනවා. ඉතින් එතකොට මම ඉස්සල්ලාම bet කරන්නේ 2000න්. එතකොට අනිවාර්යෙන් මේක close කරන්න ඕනේ අපි 4න්. මේ bet 10 කියන්නේ එක round එකකට අපි bet 10ක් තමයි දාන්නේ. ඉතින් එතකොට අපි 2000 ගානේ 4න් close කරාම අපිට රුපියල් 8000ක් යනවා. පළවෙනියට cost එක යන්නේ රුපියල් 2000යි. ඉතින් එතකොට අපිට එතන රුපියල් 6000ක වගේ profit එකක් තියෙනවා. ඉතින් එතකොට මේ විදිහට තමයි round එක යන්නේ. ඉතින් එතකොට මේක මම රුපියල් 100ට අදාළව මෙතන හදලා තියෙනවා. ඔයාලට කැමති නම් ඒක වෙනස් කරලා play කරන්නත් පුළුවන්. ඉතින් එතකොට මම මේක play කරන්නේ කොහොමද කියලා හරියටම පෙන්නන්නම්. ඉතින් අපි පළවෙනි bet එක තියෙනවා 2000න්, දෙවෙනි එක 3000න්, තුන්වෙනි එක 4000න් වගේ එහෙම තමයි යන්නේ. හරි. එතකොට මම එන්නම් අපේ crash game එකට. ඉතින් මේ වෙද්දි මගේ 1,67,000ක් තියෙන බැලන්ස් එක. ඉතින් එතකොට මම ඔයාලට ඉස්සෙල්ලාම මතක් කරන්න ඕනේ මේක ඔයාලා play කරන්න කලින් ඔයාලා අනිවාර්යෙන් 888 stars එකේ account එකක් හදාගන්න. මොකද මේක හොඳටම ගැලපෙන්නේ 888 stars site එකට. මොකද 4ට එහා යන ඒවා අපි 10ක් ඇතුලේ bet 10ක් ඇතුලේ 4ට එහා යන එකක් අපි close කරගන්න ඕනේ. ඉතින් ඒකට හොඳම site එක තමයි 888 stars site එක. ඉතින් මේකේ account එකක් හදාගන්න. මේ account එකක් හදන්න දන්නේ නැත්නම් මම මෙතන i mark එකෙන් දාලා තියෙන වීඩියෝ එක. එතකොට ඒක click කරලා ඔයාලට account එක හදන වීඩියෝ එක බලන්න පුළුවන්. ඉතින් ඒක හදද්දී අපි අනිවාර්යෙන් දාලා තියෙන promo code එක පාවිච්චි කරන්න EA charmic කියන එක ඒකත් මම display එකේ දාන්නම්. ඊට අමතරව මම ඒක description එකේ දාන්නම්. එතකොට ඒක දාලා ඉවරලා ඔයාලා account එක හදාගත්තොත් ඔයාලට bonus හම්බ වෙනවා. ඉතින් ඒ නිසා ඒකත් ඔයාලට කරගන්න පුළුවන්. හරි. ඉතින් එතකොට මම මේකේ අපේ පළවෙනි bet එකේ තියෙන රුපියල් 2000න් මම පළවෙනි bet එක place කරගන්න ඕනේ 2000න්. ඉතින් එතකොට මෙහෙම ඔයාලට ඕනවට එපාවට මේක bet කරන්න බෑ. bet 10ක් ඇතුලේ අපි 4ට යන එකක් අනිවාර්යෙන් close කරගන්න ඕනේ. ඉතින් එතකොට ඒක බලාගෙන ඉඳලා play කරන්න ඕනේ. loss time වල එහෙම play කරන්න එපා. ඔන්න එතකොට දැන් මේක
මේ ටයිම් එක මම හිතන්නේ සාමාන්‍යයෙන් හොඳයි. ඉතින් එතකොට මම මේකට බෙට් එක ප්ලේස් කරනවා. මේක 7ට ගියපු හින්දා තමයි මම මේකට බෙට් එක ප්ලේස් කරන්නේ. එතකොට දැන් මේක බෙට් එක ප්ලේස් කරා වගේ තමයි මේක ඔයාලා අනිවාර්යෙන් 4න් ක්ලෝස් කරගන්න ඕනේ. එතකොට මේක දාගන්න බැරි වුණොත් ඒ කියන්නේ මේක හදිස්සියට 4න් ක්ලෝස් කරගන්න බැරි වුණොත් ඊළඟට අපි මේකේ ස්ටේක් එක වෙනස් කරන්න ඕනේ 3000ට. ඔයාලට මතක ඇති ස්ටේක් එක තිබ්බ ගාන. ඉතින් එතකොට මේක අපේ ක්ලෝස් කරගන්න බැරි වුණා. ඉතින් එතකොට ඊළඟ බෙට් එක අපේ තියෙන 3000. එතකොට මම මේකේ 3000 ගහ ගන්න ඕනේ. එතකොට 3000 ගහලා ඔන්න බෙට් එක ප්ලේස් කරගත්තා. ඉතින් එතකොට මේක ඔයාලට ලියලා තියාගත්තත් කමක් නැහැ. එතකොට ඊළඟ එක අපි 4000න් දාන්න ඕනේ. එතකොට මේ වෙලාවේ අපිට ටිකක් අමාරු වෙයි වගේ මේක ක්ලෝස් කරගන්න. අපි ඒ වුණාට බෙට් එක ප්ලේස් කරගෙන යනවා මම. ඒතර මම කියන්නේ ඔයාලට මේක එක දිගටම ප්ලේස් කරගෙන යන්න එපා. මම මේක මේ වෙලාවේ ප්ලේ කරන්නේ මම දැන් බලාගෙන හිටියා ටිකක් කළා. මේ වෙලාවට සාමාන්‍යයෙන් හොඳට යනවා මේක. ඒක නිසා තමයි මම මේ බෙට් ටික ප්ලේස් කරන්නේ. ඉතින් එතකොට මේ වෙද්දී අපි බෙට් 3ක් ප්ලේස් කරා. අපේ ඊළඟ බෙට් එක දාන්න තියෙන්නේ 5000න්. ඉතින් එතකොට මම මේකේ ස්ටේක් එක 5000ට වෙනස් කරනවා. ඉතින් එතකොට මෙහෙම බෙට් කරගෙන යද්දී ඔයාලා බය වෙන්න එපා. මොකද එක රවුන්ඩ් එකක් දෙකක් එහෙම ලොස්ට් වුණා කියලා ඉතින් අපි දාන හැම එකක්ම අපිට හරියටම 4න් ක්ලෝස් කරගන්න බෑනේ. ඉතින් ඒක නිසා ඔන්න මම මේක බෙට් එක ප්ලේස් කරා. ඉතින් අපිට 4න් තමයි ක්ලෝස් කරගන්න තියෙන්නේ. ඉතින් ඒක අනිවාර්යෙන් හැම වෙලාවෙම බලාගෙන ඉඳලා ප්ලේ කරන්න. සාමාන්‍යයෙන් 10ක් දාද්දී ඔයාලට 4ට යන එකක් අනිවාර්යෙන් ක්ලෝස් කරගන්න පුළුවන්. ඒක සාමාන්‍ය ඒ කියන්නේ ඕන එක්කෙනෙකුට ලේසි දෙයක්. 10න් එකක්නේ ක්ලෝස් කරගන්න තියෙන්නේ. හරි. එතකොට ඊළඟ එක අපේ තියෙන්නේ 7000. ඔන්න මම 7000 බෙට් එක ප්ලේස් කරා. ඉතින් මේක 4න් තමයි ක්ලෝස් කරන්න තියෙන්නේ. මේ විදිහට බෙට් 4ක් ලොස්ට් වෙලා තියෙන්නේ. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඊළඟ එක අපිට තියෙන්නේ 9000න්. හරි. එතකොට මේක අපි 4න් තමයි ක්ලෝස් කරන්න ඕනේ. අපි කොච්චර කරත් 4න් තමයි ක්ලෝස් කරන්නේ. හරි. අපිට ඊළඟ එක තියෙන්නේ 12000න්. ඔන්න ඒක අපිට ගහගන්න බැරි වුණා. ඔයාලට මේක ලියලා තියාගත්තා නම් ලේසියි. මම මේක මේ මැෂින් එකෙන් බලමනේ ගහන්නේ. ඉතින් එතකොට මේ වෙලාවේ පොඩ්ඩක් ලොස් ටයිම් එකක් යනවා වගේ අපිට හිතෙන්නේ. ඒක නිසා අපි චුට්ටක් වෙලා ඉඳලා බෙට් එක ප්ලේස් කරගමු. 6ක් වගේ ලොස්ට් වෙලා තියෙනවා. ඒතර දෙකට එහා ගිහිල්ලා තියෙනවා මෙතන නුල් ගොඩක් ඒවා. මෙතන වලට පේනවාද දෙකට එහා ගියපු ඒවා තියෙනවා 1 2 3. එතකොට අපිට මේක ප්ලේස් කරගන්න බැරි නා. එතකොට ඒක ඔන්න 4න් එහාට ගියා. ඉතින් එතකොට අපි ඊළඟට බෙට් එක ප්ලේස් කරමු මේක ටිකක් වැඩිපුර ගියපු නිසා. ඉතින් එතකොට මේ සිස්ටම් එකට තමයි ඔයාලට ප්ලේ කරගෙන යන්න තියෙන්නේ. ඉතින් මේ වෙද්දී අපේ සම්පූර්ණ ටෝටල් ලොස්ට් එක ගිහිල්ලා තියෙනවා රුපියල් 30000ක්. එතකොට උනට මේක දිනුවොත් එම අපිට එනවා 48000ක්. මේකට බෙට් එක ප්ලේස් කරගත්තොත්. හරි ඔන්න බෙට් එක ප්ලේස් කරා. මේක 4න් එහාට තමයි අපිට ක්ලෝස් කරගන්න තියෙන්නේ. හරි ඊළඟ බෙට් එක අපේ තියෙන්නේ 16000න්. ඉතින් ඒක නිසා මම ඔන්න 16000න් බෙට් එක ප්ලේස් කරනවා. මේ වෙද්දී 1 2 3යි 4යි 5යි 6යි 7ක් ලොස්ට් වෙලා තියෙන්නේ. ඉතින් එතකොට මේ තියෙන්නේ 16000 බෙට් එක. ඉතින් අපි මේක 4න් ක්ලෝස් කරගන්න ඕනේ. මේක ඔටෝ බෙට් දාලා අපිට කරන්න අමාරුයි. මොකද අපිට ටයිම් නෑ මේකේ තියෙන සෙටින් ටික හදාගන්න. ඒක නිසා තමයි මම මේ විදිහට ප්ලේ කරන්නේ. ඉතින් එතකොට මේ වෙද්දි මම ඔන්න ඒක ක්ලෝස් කරගත්තා. ඉතින් ඔයාලට මතක ඇති මගේ තිබ්බේ 67000 ගානක වගේ බැලන්ස් එකක් තිබ්බේ. සමහර වෙලාවට ඔයාලා මේ වගේ ලොස්ට් එකක් ඇති සමහරට බය හිතෙන්න පුළුවන්. ඒක නිසා තමයි දැන් මම 1.60 ගානක බැලන්ස් එකක් තියෙද්දි මම මේක මේ ලොකුවට දාලා ඉවරලා බෙට් කරේ. ඒක නිසා තමයි මම ඔයාලට මේ Excel sheet එක මේ පැත්තෙන් හදලා තියෙන්නේ. මෙතන පොඩි sheet එකක් රුපියල් 100න් පටන් ගන්න. ඒතර එක රවුන්ඩ් එකකටම යන රුපියල් 5800යි ඔයාලා මේ රුපියල් 5800 සෝරි රුපියල් 5500 යන එක රවුන්ඩ් එකකටම. එක රවුන්ඩ් එකක්ම ලොස්ට් වුණාත් ඔයාලා රුපියල් 5500යි නැති වෙන්නේ. ඉතින් ඒක නිසා ඔයාලා සෙල්ලම් කරද්දී රුපියල් 30 40000ක් වගේ දාගෙන ඔයාලට එක රවුන්ඩ් එකක් ලොස්ට් වුණත් ඒතර ගැටලුවක් නැහැ. සාමාන්‍ය එක රවුන්ඩ් එකක්වත් ලොස්ට් වෙන්නේ නැතුව ඔයාලට මේක හොඳට ප්ලේ කරගෙන යන්න පුළුවන් මේ විදිහට ප්ලේ කරොත් එහෙම. හරි එතකොට මම ඊළඟ රවුන්ඩ් එකට යනවා. එතකොට අපි ඊළඟ රවුන්ඩ් එක ආපහු පටන් ගන්න මෙතනින් නෙවෙයි. ඊළඟ රවුන්ඩ් එක අපි ආපහු අර බේසිස් එකෙන් පටන් ගන්න ඕනේ. ඒ කියන්නේ මුල තියෙන ගානෙන් පටන් ගන්න ඕනේ දෙවෙනි රවුන්ඩ් එකට යද්දී. හරි මේක මට බෙට් එක ප්ලේස් කරගන්න බැරි වුණා. කමක් නැහැ. ඔන්න මම මේකට බෙට් එක ප්ලේස් කරා 2000න්. ඉතින් එතකොට මේක ක්ලෝස් කරමුකෝ. මේක ක්ලෝස් කරලා ඉවර වෙලා මම ඔයාලට එක්ස්ප්ලেইন කරන්නම් කොහොමද අතන උනේ කියලා.
එතකොට මේකත් අපි 4ෙන් තමයි ක්ලෝස් කරන්නේ. අනිවාර්යෙන් 4ෙන් ක්ලෝස් කරගන්න ඕනේ. 4ෙන් ක්ලෝස් කරගන්න පුළුවන් 10න් එකක ඒක කොහොමත් අපිට කරගන්න පුළුවන්. එතකොට ඔන්න මේක මම 4ෙන් ක්ලෝස් කරා. ඉතින් එතකොට මේ වෙද්දී අපේ පළවෙනි බෙට් එකට දැන් එකට අපිට රුපියල් 2000යි ගියේ. එතකොට අපිට රුපියල් 8000ක් ආවා. එතකොට අපිට රුපියල් 6000ක වගේ ප්‍රොෆිට් එකක් තියෙනවා. ඉතින් එතකොට මෙතනදී අපිට ගිහිල්ලා තියෙනවා රුපියල් 16,000 බෙට් එක වෙද්දී අපිට ටෝටල් එක ගිහිල්ලා තියෙනවා රුපියල් 58,000ක්. හැබැයි අපිට 64,000 ගාණක් ආවා. එතකොට අපිට අර හරියටම 4ෙන් ක්ලෝස් වෙන්න ඊට එහාට යන නිසා එතනදී පොඩි ගාණක් අපිට වැඩිපුර ආවා මෙතනදී. ඒක නිසා අපිට කොහොම වුණත් මේ ගාණෙන් ක්ලෝස් වුණත් අපිට රුපියල් 6,000ක් වගේ තියෙනවා. ඉතින් ඔයාලට හිතේ සමහර වෙලාවට අපි 58,000ක් දාලා ඒ රුපියල් 6,000ක් ගන්නයි කියලා. ඉතින් එතකොට පළවෙනි ටිකත් මතක තියාගන්න. මොකද පළවෙනි රුපියල් 2,000 දීම අපිට ක්ලෝස් වුණොත් එහෙම එතනදී අපිට රුපියල් 2,000 ගිහලා තියෙන. එතන රුපියල් 6,000ක් එනවා. එතකොට දෙවෙනි බෙට් එකේදී අපිට රුපියල් 5,000යි ගිහිල්ලා තියෙන. පළවෙනි එක දෙවෙනි එක ක්ලෝස් වුණොත් ඒත් අපිට 12,000ක් එනවා. ඒත් රුපියල් 7,000ක විතර ප්‍රොෆිට් එකක් එනවා. ඉතින් ඒක නිසා ඒ ටිකක් මතක තියාගෙන ප්ලේ කරන්න. ඉතින් එතකොට අපි ඔන්න රවුන්ඩ් දෙකක් මම ඔයාලට ප්ලේ කරලා පෙන්නුවා. එතන එක ළඟම ක්ලෝස් වුණා. ඉතින් ඒක නිසා දැන් ඊළඟ එකත් මම තව එකක්. එතකොට ඊළඟ රවුන්ඩ් එක තාපුවම මම දෙදෙහෙම තමයි ප්ලේ කරන්න ඕනේ. මම තව එක රවුන්ඩ් එකක් ඔයාලට ප්ලේ කරලා පෙන්නන්නම්. හරි. ඉතින් මම දෙදෙහෙම ප්ලේස් කරා මේකෙත් බෙට් එක. බලමු මේකත් 4ෙන් තමයි අපිට ක්ලෝස් කරන්න තියෙන්නේ. ඉතින් එතකොට ඒක 1.43. එතකොට දෙදෙහෙම බැරි වුණා. ඊළඟ එක අපි 3,000 තමයි ඊළඟ ස්ටේක් එක. මට දාගන්න බැරි වුණා. දාන්න බැරි වුණාට කමක් නැහැ. එතකොට මේ වෙලාවේ ආපහු ටිකක් ලොස් ටයිම් එකක් වගේ යනවා කියලා තේරෙනවා. ඒක නිසා ඒ වගේ වෙලාවට ඔයාලා චුට්ටක් වෙලා ඉඳලා ප්ලේ කරන්න. මොකද ඉස්සෙල්ලා ටිකක් හොඳට ගියා. මේ අපිට සමහර ඒවාට බෙට් එක ප්ලේස් කරගන්න බැරි වුණා. දැන් සමහර ඒවා ගොඩක් ඒවා දෙකට එහා ගියා. ඒක නිසා අපිට බෙට් එක ප්ලේස් කරගන්න බැරි වුණ ප්‍රශ්න තමයි තිබ්බේ. ඉතින් එතකොට මේ වගේ වෙලාවට ඔයාලට තේරෙනවා නම් දෙකට වඩා අඩුවෙන් ගොඩක් කැඩෙනවා කියලා ඒ වෙලාවට චුට්ටක් ඉඳලා ප්ලේ කරන්න. එතකොට හරි. ඔයාලට පේනවා ඇති දැන් දෙකට අඩුවෙන් 3ක් එකවර ක්ලෝස් වුණා මෙතරම. ඉතින් එතකොට ඒ වගේ වෙලාවට නම් අනිවාර්යෙන් ඔයාලට ඉන්නම වෙනවා මේ ප්ලේ කරන්නේ නැතුව. ඉතින් එතකොට මෙතන අපිට 71,360ක් අපිට ප්‍රොෆිට් එක ආවට මෙතන අපිට සම්පූර්ණයෙන්ම තියෙන 64යි. එතන අර වැඩිපුර ගාණක් ඇවිල්ලා තියෙනවා මෙතන. එහෙම නැත්නම් අපිට සම්පූර්ණ ප්‍රොෆිට් එක රුපියල් 6,000ක් තමයි ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඒ අර රවුන්ඩ් ටික හරියට අපි බලලා ප්ලේ කරපු නිසා තමයි මෙතනදී හරිය අපිට මේක ක්ලෝස් කරගන්න පුළුවන් වුණේ. අර මෙහෙම ලොස් ටිකක් එද්දී ඔයාලා බය නැතුව ප්ලේ කරන්න එක තමයි කරන්න ඕනේ. ඔයාලා බෙට් කරන්නේ නැති මේ වගේ ලොස් ටිකක් ගියාට පස්සේ ඔයාලා ඊළඟ ඒවාට බෙට් එක ප්ලේස් කරන්නේ නැහැ. ඒක තමයි ප්‍රශ්නේ. ඉතින් එතකොට ඔන්න මේක 5.11ට ගියා. මම ඒක නිසා මේකට බෙට් එකක් ප්ලේස් කරා 3000න්. එතකොට අපිට මේක ක්ලෝස් කරගන්න වෙනවා ඊළඟ එක 4000න් ප්ලේස් කරන්න ඕනේ. ඉතින් එතකොට මේක 4000න් ප්ලේස් කරමු ඊළඟ බෙට් එක. බොහෝ දුරට අපිට ක්ලෝස් කරගන්න පුළුවන් වෙයි මේක. අර ලොස් ටිකක් ගියා ඉස්සෙල්ලා. ඒක නිසා මේක බොහෝ දුරට අපිට ක්ලෝස් කරගන්න පුළුවන් වෙයි 4004න්. එහෙම වුණොත් එහෙම එතකොට මම ඔයාලට රවුන්ඩ් 3ක් ප්ලේ කරලා පෙන්නලා තියෙන්නේ. ඉතින් එතකොට ඔයාලා මේ මගෙන් යද්දි අනිවාර්යෙන් මේ නවත්තන්න එපා 3ට වගේ ගියා කියලා. අනිවාර්යෙන් 4ෙම ක්ලෝස් කරගන්න. ඉතින් එතකොට මේක අපිට ඒක 5.63න් මේ වුණේ. ඒ වුණාට 4.42කින් වගේ තමයි ක්ලෝස් වුණේ. ඉතින් එතකොට අපිට රවුන්ඩ් 3ක් මම ඔයාලට ප්ලේ කරලා පෙන්නුවා මේ Excel sheet එකෙන්. ඉතින් එතකොට මේකෙදී අපි ආවා 4,000ට එනකම්. 4,000ට වගේ එද්දී අපේ සම්පූර්ණයෙන් ගිහිලා තියෙනවා බෙට් එකට රුපියල් 9,000ක්. එතකොට 16,000ක් එනවා ප්‍රොෆිට් එක. ඉතින් එතකොට ඔයාලා මුලම ක්ලෝස් කරගත්තොත් ඔයාලට ප්‍රොෆිට් එක වැඩි. එතකොට මෙතනම තියෙනවා ඔයාලට රුපියල් 7,000ක්. ඉතින් එතකොට අපි අර ක්ලෝස් කරද්දී පොඩි ටයිම් එකක් යන නිසා මෙතන 1000 ගණක් 1000 ගණක් වැඩිපුරත් ඇවිල්ලා තියෙනවා. ඉතින් එතකොට මේ විදිහට තමයි ප්ලේ කරන්න තියෙන මේ Excel sheet එකට. රවුන්ඩ් 10ට වඩා හදාගන්නත් එපා. රවුන්ඩ් 10ක් යද්දී ඔයාලගේ රුපියල් 5,800ක වගේ යනවා. 5,500ක වගේ බැලන්ස් එකක් යනවා. ඔයාලා සාමාන්‍යයෙන් රුපියල් 100න් පටන් ගත්තොත්. එතකොට ඉතින් ඔයාලා පුළුවන් නම් රුපියල් 100න් පටන් ගන්න. මම මේ මගේ බැලන්ස් එක මට රිස්ක් කරන්න පුළුවන් නිසා තමයි මම මේ ලොකු ගාණක් දාලා ඔයාලට බෙට් කරලා පෙන්නුවේ. එතකොට ඒකේ වාසිය තියෙන මට ඉක්මනට ගාණක් හොයාගන්න පුළුවන් වුණා. මගේ ඔයාලට මතක ඇති බැලන්ස් එක තිබ්බේ 1.67ක් වගේ. දැන් තියෙනවා 1.96ක්. එතකොට රුපියල් 29,000ක වගේ ප්‍රොෆිට් එකක් වෙලා තියෙනවා මට මේ රවුන්ඩ් 3 ප්ලේ කරද්දී. ඉතින් එතකොට ඔයාලට රවුන්ඩ් 3 ප්ලේ කරද්දී ඔයාලා දාලා තියෙන ගාණත් එක්ක දවසට රුපියල් ඒ කියන්නේ ඔයා හිතන්නකෝ ඔයා බැලන්ස් එක දාලා තියෙන රුපියල් 10,000ක් කියලා account එකට. ඉතින් එතකොට ඔයා දවසට රුපියල් 1000ක් 1500ක් හොයලා රවුන්ඩ් එක ප්ලේ කරලා නවත්තන්න. ඊට වඩා හොයන්න යන්න එපා. මේ දවසට 100ට 10ක් 15ක් හොයලා ප්ලේ කරන එක නවත්තන්න. ඉතින් එතකොට මේ විදිහට ප්ලේ කරලා බලන්න ඔයාලට අනිවාර්යෙන් ගේමක් ගහන්න පුළුවන්. එතකොට මේකේ තියෙන දේ තමයි මේ ට්‍රිබල් එයිට් ස්ටාර් සයිට් එකේ මේක ප්ලේ කරන්න ප්‍රධාන දේ. ට්‍රිබල් එයිට් ස්ටාර් සයිට් එකේ ප්ලේ කරන්නේ නැතුව වෙන වගේ ප්ලේ කරන්න එපා. ගොඩක් ලොස්ට් වෙන්න පුළුවන්. මොකද මේකේ මම අර හොඳටම ක්‍රෑෂ් එක යන විදිය දන්න නිසා තමයි මම ඔයාලට කියන්නේ ට්‍රිබල් එයිට් ස්ටාර් සයිට් එකේ ප්ලේ කරන්න කියලා.
ඉතින් බලලා මේ විදිහට ප්ලේ කරන්න ඔයාලට අනිවාර්යෙන් ගේමක් ගහගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකේදී අපි කතා කරේ ක්‍රෑෂ් ගේම් එක කොහොමද 99%ක වින් රේට් එකක් තියාගෙන ප්ලේ කරන්නේ කොහොමද කියලා බලන්න. ඉතින් මේ වීඩියෝ එක ගැන අදහස පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එකේදී අපි සම්පූර්ණයෙන්ම කතා කරේ 888 ස්ටාර් සයිට් එකේ ක්‍රෑෂ් ගේම් එක හරියටම කොහොමද ප්ලේ කරන්නේ 99%ක වින් රේට් එකක් තියාගෙන කියලා. ඉතින් මේක ප්ලේ කරගෙන යද්දී ඔයාලට මොනවා හරි ගැටලු තියෙනවා නම් ඔයාලට පුළුවන් ඩිස්ප්ලේ එකේ දාලා තියෙන අපේ WhatsApp නම්බර් එක ඊට අමතරව අපි දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒකට WhatsApp මැසේජ් එකක් දාලා ඔයාලට මේ සම්බන්ධයෙන් ඕන දෙයක් දැනගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව ඔයාලට මතක් කරන්න ඕනේ තාම 888 ස්ටාර් සයිට් එකේ account එක හදාගන්න නැත්නම් account එක අනිවාර්යෙන් හදාගන්න. deposit withdrawal අපි හරහා කරගන්න පුළුවන්. ඒකටත් අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දැම්මනම් හරි. ඉතින් ඊට අමතරව තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා ඊට හැපැත්තේ තියෙන bell icon එක click කරලා තියාගන්න. එතකොට මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් notification එකක් ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මේ වගේම තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් සියලු දෙනාට සුබ දවසක්.